privilege and it must be owned. සීතල එංගලන්තය ජීවිත යථාර්ථයක් හෝ අපායක් ලෙස අර්ථකථනය කෙරෙන අනපේක්ෂිත අනාගතයක් සුරක්ෂිත කර ගැනීමට සුවහසක් මිනිසුන් දහඩිය කඳුළු කැප කරන බොහොමිය. මේ බොහොමියට පය තැබූ ඔබ අප ඊට අනුරූපීව වෙනස් විය යුතු සේම හිටි හැටියේ කඩා වැටෙන වෙනස් වීම් හමුවේ කුමක් කරමුද? To settle in this country forever is not a right but a privilege and it must be earned. කාලය ශ්‍රමය ධනය කැප කරමින් හැල්මේ දුවන ජීවිතවල ඒ කායන අරමුණ පුරවැසි භාවය. හිතාගෙන මාව කෙයා සෙට් එකේ ජොබ් එකක් කරන්න ඕනේ කියන එක මට එක්ස්පීරියන්ස් තිබුණේ නැහැ. අත්දැකීම් තිබුණේ නැහැ කෙයා සෙට් එකට යන කිසිම දෙයක්. හැබැයි මට ලොකු කොන්ෆිඩන්ට් එකක් තිබුණා මේ මගේ රැකියාව උසස් තාත්තකට මට යන්න පුළුවන් කියලා. ඒකත් එක්ක මට හැමදේම හොඳ විදිහට විසඳුණා. හොඳ රස්සාවක් හම්බුණා. ඊට පස්සේ හරිම හිතුවත් නැති විදිහට හරිම ඉක්මනට මගේ ජොබ් එක පර්මනන්ට් වුණා. ඊට පස්සේ මට එතනින්ම උසස් අධ්‍යාපනය සඳහා එතන හෙල්ත් කෙයාර් සෙක්ටර් එක ගැන ඉගෙන ගන්න මට එතනින්ම අවස්ථාව හම්බුණා. ඒ අතරේ මම හිතුවේ නැති විදිහට මම ගොඩක් උඩට ආවා මගේ රස්සාවේ. මගේ ලොකු දුව මෙහෙට එනකොට අවුරුදු 13යි. එයාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මෙඩිසින් යන්න. ඊට අමතරව මෙඩිසින් වලට ගිහලා පීඩියාට්‍රිෂියන් කෙනෙක් වෙන ළමා විශේෂඥවරියක් වෙන්න. එයා දවසක් AI එකෙන් එයා පිච් එකක් හදලා මට එව්වා. මම ඒක print කරලා එයාට ගෙනත් දුන්නා. එයා ගොඩක් මහන්සිලා වැඩ කරන කෙනෙක්. සහ එයාගේ ගෝල් එකට යන්න එයාගේ ලොකු ආසාවක් තියෙනවා. එයා සම්පූර්ණයෙන්ම වෙනස් ලොකු එකනට ඉගෙන ගන්න දක්ෂයි. ඒත් එක්කම එයාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මෙහි යුත් ලෙවල් පොලිසියට බැඳෙන්න. මගේ පුතා දැනට අවුරුදු 9යි. ඇම්බිෂන් එක යන බලාපොරොත්තු ඇවිල්ලා පයිලට් කෙනෙක් වෙන්න. එංගලන්තේ තියෙන විශාලතම චර්ච් එකක එයා බොයිස් කොයර් සිංගර් කෙනෙක් විදිහට සිං කරනවා. මේ සතුට රැඳී තිබුණේ කෙටි කාලයකට පමණයි. එංගලන්ත රජය මෑතකදී ගත් තීරණයත් සමග සිය සැමියා සහ දරු තිදෙනා සමග අවිනිශ්චිත අනාගතයකට ගමන් කිරීමට කාංචනාට සිදු වනවා. ඔළුව ඇත්තටම හොඳටම අවුල් වෙලා ඉන්නේ. දෙවියන්ට කිව්වා නෑ මේක වෙන්න දෙන්න එපා. අදහන බුදුන්ට කිව්වා. කියන්න පුළුවන් හැම කෙනෙකුටම හිතින් කිව්වා මේක වෙන්න දෙන්න එපා. මොකද මට මගේ දරුවා අතර මං කරන්න බෑ. ඒක තමයි ඇත්ත. මම ඒගොල්ලෝ ඉස්සරහා ඇඬුවා නෙමෙයි ඇඬුණා මට. දරුවෝ එදා රැ නිදාගත්තේ නෑ. දුවලා දෙන්න මගේ කාමරේට යනවා. අම්මේ අපිට යන්න වෙයිද අහනවා. අපිට ගිහිල්ලා මේ ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න උනොත් අපිට සල්ලි තියනවාද වියදම් කරන්න අහනවා. අම්මා කෙනෙක් විදිහට මං හරිම අසරණයි මේ වෙද්දී. හරිම අසරණයි. ගොඩාක් මානසික වැටලා ඉන්නේ මේ වෙද්දී. කෙලින්ම අපි නිකන් වලකට වැටුණා වගේ හැඟීමක් තමයි හිත ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩට එන්න පුළුවන්ද? ගොඩට එන්නේ කොහෙන්ද? මොන විදිහටද කියන ලොකු මානසික ප්‍රශ්නයක් දැන් තියෙනවා අපේ හිතවල. දරුවෝ ගන්න ජයග්‍රහණ ඇවිල්ලා කියනකොට හිත ඇතුලෙන් අපි අඬනවා. දැන් බැරි වෙලාවක් යන්න වුණොත් මේ ළමයින්ගේ මේ හැමදේම කඩා වැටෙනවා නේද කියලා. ඉතින් හදිසියේ යන්න වුණොත්
මං හිතන්නේ ඒක මට හිතන්නවත් බෑ කොහොමද යන්නේ කියලා. කාංචනාවෙන් තව බොහෝ පිරිස මේ නිවේදනයත් සමග තැති ගැන්මට ලක් වුණා. සමහරු ඊට අනුගතවීමට හිත හදාගන්නට පෙළඹුණා. නමුත් තවත් පිරිසක් විද්වත් මනසකින් මේ යෝජනාවල අසාධාරණ පැතිකට දුටුවා. බුද්ධිමත් පිරිසක් ලෙස රජයට සාමකාමී විරෝධතා හඬක් නැගිය යුතු බව ඔවුන් අවබෝධ කරගත්තා. ඒ අනුව ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් සංවිධානය බිහි වනවා. කාංචනා කියලා කියන්නේ මේ අවාසනාවන්ත සිදුවීමේ එක් වින්දිතයෙක් පමණයි. මට තියෙන කවුන්ටින් බෑග්ග්‍රවුන්ඩ් එක. මං කියා සෙක්ටර් එකට එන්නේ හොඳ ජීවිතයක් මට ගන්න පුළුවන් වෙයි කියලා මගේම අනාගතයේ ප්ලෑන් එක. කාංචනා වගේ මම වගේ මේකේ වින්දිතයෝ මිලියන 1.6ක් පමණ ඉන්නවා. ආපු ප්‍රශ්නෙත් එක්කම මම WhatsApp group එකක් හදනවා. ඒ වගේ හිත් බිඳුණු අනාගතය ගැන බය ඇති මිනිස්සු 4000ක් පමණ පැයක් දෙකක් ඇතුළත මේ WhatsApp group සමූහයට එකතු වෙනවා. ඒත් එක්කම තමයි ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් කියන අපේ මූලිකම අධීර පටන් ගන්න. වින්දිතයන්ගෙත් විවිධ දක්ෂතා තියෙන අය වඳුර ගන්නවා. එහෙම ප්‍රොපර් ඕගනයිසේෂන් එකක් විදියට අපි හදලා තිබ්බත් ඊළඟ ප්‍රශ්නේ අපි මේක ෆෝමල් කරන්න ඕන. මේක ලීගල් කරන්න ඕන. ඒ ලීගල් විදියට යන්න ඕන අවස්ථාවේදී තමයි අපි අපේ ලීගල් ටීම් එකේ සපෝට් එකත් අරගෙන ස්විච්චාවෙන් වැඩ කරන සොලිසිටර්ස්ලා ඒ කට්ටියව එකතු කරගෙන අපි මේ ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් කියන එක ලිමිටඩ් බයි ගැරන්ටි කම්පැනියක් විදියට සෙට් අප් කරන්නේ. ඒ අනුව ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් සංවිධානය මේ වන විට පියවර කිහිපයක් ඉදිරියට තබමින් මූලික අධීරයේ සංවිධානාත්මක ව්‍යුහයක් සකසා තිබෙනවා. ඒ ඕගනයිසේෂන් මොඩල් එක ගැන කතා කරද්දී ෆවුන්ඩර් විදියට මම මේ ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් ආයතනය ඉදිරියට ඩ්‍රයිව් කරමින් ඉන්නවා. ඒත් එක්කම මගේ කෝ-ෆවුන්ඩර්ස්ලා විදියට සුපුම් ගණගේ සචිත්ත හෙට්ටිතන්ත්‍රී විශාලම වැඩ කටයුතු ටික කරමින් ඉන්නවා. මෙතරින් පහට විසිරෙච්ච ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. අපේ මීඩියා ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් විදියට ලහිරු වැඩ කරමින් ඉන්නවා. ඊට පස්සේ අපේ ෆයිනෑන්ස් ටීම් එකේ හෙඩ් විදියට කුමන රොෂාන් වැඩ කරමින් ඉන්නවා. ලීගල් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් විදියට අසිත වැඩ කරමින් ඉන්නවා. පබ්ලික් රිලේෂන් මැනේජර් විදියට ප්‍රියාන් වැඩ කරමින් ඉන්නවා. අපේ තව හෂාන් වැඩ කරනවා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලගේ ටීම් එක. ඒ වගේම අපි එක කැම්පේන් කරනවා. ඒවට ඊමේල් කැම්පේන්ස් වලට අපේ වෙනමම මාල්ෂා වැඩ කරනවා. තව එතකොට රිලේෂන්ෂිප් හදාගන්න තව කට්ටිය වැඩ කරනවා. මොකද තව සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලව ඒ වගේම YouTubersලා ඒ වගේත් එක්ක ඒව ඩීල් කරන්නත් එහෙම ටීම් එකක් ඉන්න. ඒ වගේ වැඩ කටයුතු අපි මේ අතර යනවා ඇත්තෙම. ඒත් එක්කම අපි UK කියපුවාම විශාල අපසරියක් තියෙන ප්‍රමාණය. එතකොට ඒ විශාල භූගෝලීය අපසරිය ඩිරෙක්ට් කරන්න අපිට නැත්තම් ඒක මැනේජ් කරන්න අපිට රීජනල් මැනේජර්ස්ලා පිරිසක් ඉන්නවා. අපේ ඒත් එක්කම අපිට ඩිරෙක්ටර්ස්ලා 4 දෙනෙක්. අමිල, කැලුම්, රවීන්, චාලිනී. මේ අය තමයි මේ කම්පැනියේ ඩිරෙක්ටර්ස්ලා විදියට කටයුතු කරන්නේ. මෙලෙස එංගලන්තය තුළ දැවන්ත සංවිධාන ශක්තියක් හිමිකරගෙන සිටින ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් සතු මූලික අභිප්‍රායක් තිබේ. රජය අතීතයට බලපාන අයුරින් දවල පත්‍රිකාව හරහා යෝජනා කර ඇති සංශෝධන අභියෝගයට ලක් කිරීම ඒ මූලික කර්තව්‍යයි. ඊට අවශ්‍ය නෛතික පියවර මේ වන විටත් සැකසෙමින් පවතී. අපි දැනටම කිංස්ටන් ඇප්ලි කියලා UK වල තියෙන highly reputation එකක් තියෙන ලීඩින්ම ලෝ ෆර්ම් එකක් පබ්ලික් ලෝ ෆර්ම් එකක් එක්ක වැඩ කරමින් ඉන්නවා. ඉතින් තවත් දෙයක් සඳහන් කරන්න අපට අවශ්‍යතාවයක් ඇති වුණා බැරිස්ටර් කෙනෙක් තෝරගන්න. අපි තෝරගෙන තියෙනවා සොනාලි නයික් KC කියන බැරිස්ටර්ව ගාඩන් කෝට් චේම්බර්ස් කියන චේම්බර් එකත් එක්ක බැරිස්ටර් චේම්බර් එකත් එක්ක. ඊට පස්සේ මම පොඩි දෙයක් සඳහන් කරන්නම් මේ KC කියන ස්ටේටස් එක ගැන. KC කියන්නේ කිංස් කවුන්සල් කියන එක. එතකොට මේ කිංස් කවුන්සල් කියන ස්ටේටස් එක ගන්න ඒකට හැකියාව තියෙන්නේ දැනට UK වල ඉන්න
ප්‍රක්ටිස් කරන බ්‍රැඩිස්ටර්ස් ලගෙන් 100%ට වඩා අඩු ප්‍රමාණයකට තමයි මේ කේස් එකකින් ස්ටේටස් එක ලැබිලා තියෙන්නේ. එතකොට අපි මේ තෝරගෙන තියෙන සොනාලි නයික් අපේ බැරිස්ටර් එයාට අවුරුදු 30කට වැඩිය විශේෂ පළපුරුද්දක් තියෙනවා ඉමිග්‍රේෂන් සම්බන්ධ මේ දේවල් නඩු වලට කතා කරලා අවුරුදු 30කට ආසන්න එක්ස්පීරියන්ස් තියෙනවා එයාට. ශක්තිමත් ස්කිල් මයිග්‍රන්ට් ඇලයන්ස් සතු මීළඟ අභියෝගය වූයේ ශක්තිමත් මූල්‍ය පදනමක් උදාකර ගැනීමයි. ඉදිරියේදී නඩු කටයුතු වෙනුවෙන් දැරීමට වෙන අධික පිරිවැය සාමූහික වගකීමක ප්‍රතිඵලයක්ද විය යුතුයි. ඉදින් මේ අභියෝගය ඔවුන් ජයගන්නේ කෙසේද? අප සංවිධානයක් ඉදිරියට ඇත්තටම හිතපු දෙයක් තමයි මුලින්දලම අපි කිසියම් මුදල් හෝ ගනුදෙනුවක් කරනවා නම් ඒ ඉතාමත් විනිවිදභාවයෙන් සහ ඉතාමත් ප්‍රයෝජනවත් වෙත ඒ මුදල් යොදවන විදිහට මේ කටයුතු කරන්න ඕන කියන එක. හිතුවේ අපේ සංවිධානයට බැංක් account එකක් ඕපන් කරන්න. ඇත්තටම එතනමදී අපිට තේරුණා ඒක ඉතාමත් යල්පැන ගිය ක්‍රියාවලියක් දැන් තියෙන සමාජයේ දේවල් එක්ක බලද්දී. ඒ අතරේ අපි දැක්ක දෙයක් තමයි crowd funding කියන එක. crowd funding එකෙන් හැමෝටම ඒ කියන්නේ අපිට සහයෝගයක් දක්වන සියලු පාර්ශවයන්ට අපිට වෙනවිලි ආකාරයෙන් සහයෝගයක් දක්වන්න පුළුවන් හැමෝටම මුදල් යොදවන්න පුළුවන් දෙයක් තමයි මේ crowd funding කියන්නේ. ඒ crowd funding අතරෙත් අපි තෝරගන්නවා crowd justice කියන platform එක. මම කියනනම් මොකද්ද මේ crowd justice කියන්නේ? crowd justice ඇත්තටම අපිට ගන්න පුළුවන් විශේෂයෙන්ම නීතිමය කටයුත්තක් සඳහා අපි අධිකරණමය ක්‍රියාවලියකට හෝ සම්බන්ධ වෙනවා නම් ඒ සඳහා මුදල් උපයා ගැනීමට තියෙන crowd funding platform එකක්. එතකොට crowd justice එක ගැන අපි අපේ research team එකක් ඉන්නවා. research team එකත් එක්ක අපි ඉතාමත් ගැඹුරු අධ්‍යයනයක් කරා crowd justice එකෙන් අපිට කොහොමද මේකේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්, අපේ සමාජිකයන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද කියන එක. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් කොහොමද මේ crowd justice එකේ වැඩ කටයුතු සිදු වෙන ආකාරය පිළිබඳ. ඒකට ඒකට විශේෂයෙන්ම පාර්ශ්ව තුනක් ඉන්නවා. අපි තමයි case owner කියන්නේ මේ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාවලියට යන පාර්ශවය අපි. ඒ වගේම අපිට ලීගල් ෆර්ම් එකක් තියෙන්න ඕන. අපේ ලීගල් ෆර්ම් එක තමයි කින්සින් ඇප්ලි කියන ආයතනය. ඊට අමතරව අපිට බැකර්ස්ලා ඉන්න ඕන. බැකර්ස්ලා කියන්නේ අපිට සහයෝගය දක්වන ඔයාලා අපි වගේ කට්ටිය. එතකොට මේ තුන් පාර්ශවය එකතු වෙලා තමයි මේ crowd justice එක කියන එක ක්‍රියේට් වෙන්නේ. ඒක අපිට account එකක් ක්‍රියේට් කරලා ඉස්සරහට යහන්න පුළුවන් මෙන්න මේ දේ හින්දා. මුලින්ම අපේ පැත්තෙන් අපි account එකක් ක්‍රියේට් කරනවා. මුලින්ම අපේ විස්තර දානවා. අපේ මොකකටද මේ ෆන්ඩ් එකතු කරන්න යන්නේ කියන එක කියනවා. උපමන මුදලක් අපිට උපයා ගැනීමක් කරන්න තියනවාද කියන ඒ සියලු දේ අපි ලබා දෙන්න ඕන. ඒ ලබා දුන්නාට පස්සේ අපෙන් අහනවා අපගේ නීතිමය ආයතනය කවුද කියලා. ඒතකොට අපි සඳහන් කරන කින්ස්නැප් එක තමයි අපේ නීතිමය ආයතනය. එතකොට crowd justice එකෙන් කින්ස්නැප් ආයතනය සම්බන්ධ කරගෙන වෙරිෆිකේෂන් එකක් ලබා ගන්නවා. මෙන්න මෙහෙම කේස් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ඔයාලා මේකට සහාය දක්වනවද? ඇත්තටම ඔයාලද මේ නීතිමය ආයතනය කියලා එයාලගේ මුලින්ම වෙරිෆිකේෂන් එකක් අරගෙන අපේ account එක එයාලට ලින්ක් කරනවා. එතකොට එයාලත් ඇවිල්ලා බලනවා අපි මේ කියලා තියෙන දේවල් හරිද කියන එක. තියෙන දේවල් හරි කියලා වෙරිෆිකේෂන් එක හම්බුනාට පස්සේ crowd justice එකට වෙරිෆිකේෂන් එකක් එනවා මේක දැන් සාර්ථකයි කියලා. එතකොට එයාලට පුළුවන් මේක ලයිව් කියන තත්ත්වයට අරන් යන්න. ඒ කියන්නේ මිනිසුන්ගෙන් සල්ලි එකතු කරන්න පුළුවන් කියන තත්ත්වයට අපිට ලබා දෙන්න. අපි කියන්නේ ඒක ඇත්තටම අපේ වචනේ කිව්වත් අපි කියන්නේ ඒක ලයිව් වෙනවා කියන එක. එතකොට අපිට මේ සම්බන්ධයෙන් එහෙම ලයිව් කිරීමක් එයාලා ලබා දෙන්න ඇත්තටම අපිට සතිය කාලයක් විතර වැවුණා අපිට මේ කටයුතු ටික සිදු කරගන්න. ඒකෙන් විශේෂයෙන්ම කියන්න ඕන මේ crowd justice එකෙන් අපි එකතු කරන මුදල් විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම දෙන්න පුළුවන් වෙන්නේ කින්සින් ඇප්ලිකේෂන් අපේ නීතිමය ආයතනයට විතරයි. ඒකත් එයාලට හිතන විදියට ගන්න බෑ. එතකොට එයාලා කරන වැඩ කටයුතු අනුව ඉන්වොයිස් එකක් ලබා දීලා ඒ දේවල් ඔප්පු කරලා ඒවා crowd justice එකෙන් පොඩි මේ සුපර්විෂන් එකක් වෙලා තමයි ඒ ෆන්ඩ්ස් යන්නේ. මොකද ඒ ෆන්ඩ්ස් යන්නේත් කින්සින් ඇප්ලිකේෂන් ආයතනයේ එයාගේ ක්ලයන්ට් account එකටම විතරයි. මුලින්ම මම කියවනේ මේ crowd justice කියන එක අපේ account එක link කරනවා කියලා කින්සින් ඇප්ලි ආයතනයේ මුලදී එයාලා එතකොට එයාලගේ account details දෙන්න ඕන. මේකට අපේ මෙන්න මේ account එක තමයි අපේ payments යන තියෙන එකම account එක. කවදාවත් ඒක එයාලා වෙනස් කරන්නේ නැහැ. එතකොට අපෙන් ගෙවීමක් සිදු කරන එන අවස්ථාව වෙනකොට crowd justice ආයතනය විසින් කින්සින් ඇප්ලිකේෂන් ආයතනයේ ගිණුමට මුදල් බැර කරනවා කිසියම් වැඩක් සිදු කරාට පස්සේ. මේ ක්‍රියාදාමය අකණ්ඩව සිදුවන පසුබිමක තව කෙකුට මතුවේ හැකි ගැටලු සම්බන්ධයෙන්ද ස්කිල් මයිග්‍රන්ට් ඇලයන්ස් අවධානය යොමු කළා. ඒ අතර ඔවුන්ට යොමු ප්‍රධාන ගැටලුවක් වූයේ සම්මත නොවූ යෝජනාවකට එරෙහිව නීතිමය කටයුත්තකට යා හැකිද යන්නයි.
එංගලන්තය තුළ හසල දැනුමක් පවතින සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවට එරෙහි විවිධ යෝජනා හමුවේ නීති ආධාර සැපියූ ප්‍රවීණයෙක් මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසක්. ඒ නීතියක් විදිහට එම නැත්නම් තියෙන නීති සංශෝධනය කරලා හරි ඕන් යම් කිසි නීති ප්‍රතිපාදනයක් මේ රටට ගේනවා නම් ඒක චැලෙන්ජ් කරන්න පුළුවන් එකම තැන ඒක චැලෙන්ජ් කරන්න පුළුවන් ප්‍රධානම තැන පාර්ලිමේන්තුව. නමුත් පාර්ලිමේන්තුවේ සමත වුණාට පස්සේ ඒක චැලෙන්ජ් කරන්න පුළුවන් එකම තැන අධිකරණය. අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොන වගේ නීතියක්ද මෙතන ගේන්නේ කියලා. මේක ගේන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි මේක මේ ස්ටේට්මන්ට් ඔෆ් චේන්ජස් කියලා කියනවා. ඒ කියන්නේ කාලෙන් කාලෙට දැන් හෝම් ඔෆිස් එකට බලතල තියෙනවා ඉමිග්‍රේෂන් චේන්ජස් ගේන්න. ඒක අපිට ලේසි චැලෙන්ජ් කරන්න. එතනදී තමයි අපි යන්නේ ජුඩිෂියල් රිවිව් එකට. JR එකට කියලා අපි කියන්නේ. එතකොට අර මීට ඉස්සෙල්ලා නඩු තීන්දුවක් තියෙනවා මේ HSMP නඩු තීන්දුව HSMP හෝල්ඩර්ස්ට සම්බන්ධයෙන් තිබුණු ඒ ප්‍රතිපාදන. ඒ කියන්නේ ඒක රෙට්‍රොස්පෙක්ටිව් විදියට ඒක අතීතයට බලපාන විදිහට ක්‍රියාත්මක කරපු නිසා ඒක චැලෙන්ජ් කරා. ඒක චැලෙන්ජ් කරේ ජුඩිෂියල් රිවිව් එකකින්. ඒ කියන්නේ මේ වගේ එකකින් පාර්ලිමේන්තුවේ සම්මත වුණු පනතක් චැලෙන්ජ් කරා නෙමෙයි. ඒ නිසා ඒ චැලෙන්ජ් එක තමයි ඔවුන් ජයග්‍රහණය කරේ. බැරි වෙලාවත් හැබැයි හුඟක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු පනතක් විදියට එහෙම නැත්නම් තියෙන පනත් සංශෝධනය කරලා සංශෝධිත පනත් කෙටුම්පත් විදියට කෙටුම්පත් කරලා පනත් විදියට ගෙනෙයි කියන අදහස තමයි තියෙන්නේ. එතකොට එහෙම දෙයක් වුණොත් ඒක චැලෙන්ජ් කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේක උසාවියකට යන එක. අපිට මේ අවස්ථාවේදී යොදා ගන්න තියෙන්නේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් මේ රටේ පවතින නීති රීති. නිවැරදිව මේ නඩුව ගිහිල්ලා උසාවිය ආගියු කරන්න පුළුවන් කෙනෙක්. එහෙම නැත්නම් ජුඩිෂියල් රිවිව් එක තියෙනකොට ඒ පැනල් එක ඉස්සරහා පිටට ගිහිල්ලා ආගියු කරන්න පුළුවන් කෙනෙක්. හරි බැරිස්ටර් කෙනෙක් මේ රටේ ක්වොලිෆයිඩ් ඒ සඳහා එක්ස්පීරියන්ස් එක තියෙන සුසුකම් තියෙන බැරිස්ටර් කෙනෙක්ව අපි හොයාගන්නවා. ඒ වගේම තමයි මේ නඩුව පවරන්න. ඒ වගේ මේ සම්බන්ධයෙන් මේ අදාළ ලිපි ලේඛන කටයුතු කරන්න. ඒ සම්බන්ධයෙන් ගොඩාක් දේවල් කරන්න තිබෙනවා රිසර්ච් එකේ ඉඳලා ඒ වගේම නඩුව පවරන තැන දක්වා ඒ සම්බන්ධයෙන් ක්වොලිෆයිඩ් සුදුසුකම් තියෙන සොලිසිටර් ෆර්ම් එකක් මේකට සම්බන්ධ කරගන්න ඕන. විශේෂයෙන්ම රෙපියුටඩ් හරි සොලිසිටර් ෆර්ම් එකක් මේකට සම්බන්ධ කරගන්න ඕන. එතකොට ඒකත් එක්කම මේකට අවශ්‍ය ප්‍රතිපාදන හොයාගන්න ඕන. කොහොමද මේ ෆන්ඩින් මේකට හොයාගන්නේ කියන. එතකොට මේ කාරණා ඔක්කොමත් එක්ක මේ විදිහේ හරි ක්‍රමයකට මේ නඩුකරේ ගෙනියනවා නම් තමයි මේ සටන ජයග්‍රහණයකින් අවසන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව ස්කිල් මයිග්‍රන්ට්ස් ඇලයන්ස් ගන්නා මේ උත්සාහය නිවැරදි දිශානතියකට යොමුව ඇති බව ජරාජ් පලියවඩන මහතාගේ අදහසයි. දැන් මට පේනවා මේ ස්කිල් මයිග්‍රන්ට් ඇලයන්ස් කියන මේ සංවිධානය ඔවුන් සංවිධානයක් විදිහට සංවිධානය වෙලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට පටන් අරගෙන තිබෙන බව. යම් කිසි ලීගල් ඇක්ෂන් එකකට නීතිමය කාර්යයකට යනවා නම් අනිවාර්යයෙන්ම මේක ලියාපදිංචි සමාගමක් විදිහට මේ ලියාපදිංචි සමාගමක් පවරන නඩුවක් විදිහට කළ යුතු තිබෙනවා. ඒකට ඒ අනුව ඔවුන් මේ වන විටත් මට පේනී යනවා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුත්ත කරලා ඒ කියන්නේ ඒක රෙජිස්ට්‍රේෂන් එකකට ගිහිල්ලා එංගලන්තයේ කම්පැනි හවුස් එකේ ස්කිල් මයිග්‍රන්ට් ඇලයන්ස් එක කියන එක ලිමිටඩ් ලයබිලිටි සමාගමක් විදිහට ලියාපදිංචි කරලා තියෙනවා. ඒකට එතනදී පැහැදිලි පාරදෘශ්‍ය භාවයක් තියෙනවා. ඒ පාරදෘශ්‍ය භාවය තමයි මේ වගේ චැරිටි එකක් එහෙම නැත්නම් මේ වගේ NGO එකක් රෙජිස්ටර් කරාම මේ පදනම යටතේ එතකොට මේ චැරිටි එකේ ඉන්න ඩිරෙක්ටර්ස්ලට එහෙම නැත්නම් මේක සබ්ස්ක්‍රයිබර්ස්ලට ඒ ඉන්න කිසිම කෙනෙකුට තමන්ගේ පුද්ගලික පාවිච්චි සඳහා කිසිම ප්‍රතිපාදනයක් ලබා ගන්නට බෑ. මේක වයින්ඩ් අප් කරත් ඒ කියන්නේ මේක විසිරුවා හැරියත් ඒ සියලුම ඉතිරි වෙච්ච මුදල් තවත් චැරිටි එකකට යොමු කරනවා මිසක් තවත් NGO එකකට යොමු කරනවා මිසක් ඔවුන්ට තමන්ගේ පුද්ගලික පාවිච්චි සඳහා හෝ ඒ වෙනත් කිනුම් වලට බැර කරන්නට බෑ. ඒ කොන්දේසි යටතේ තමයි මේක ලියාපදිංචි වෙන්නේ. දැනටමත් අර HSCP නඩුකරයටත් සම්බන්ධ වෙච්ච හොඳ සොලිසිටර් ෆර්ම් එකක් මේ සම්බන්ධයෙන් ඔවුන් යෝජනා කරලා ඒ සඳහා ඔවුන් කැමැත්ත ප්‍රකාශ කරලා සූදානම් වෙලා තිබෙනවා. ඒ පියවර සඳහා මුදල් සොයා ගැනීම සඳහා ඔවුන් මේ පියවර පටන් අරගෙන තියෙනවා. එතකොට ඒක කරන්නේ එක්තරා හොඳම පාරදෘශ්‍ය භාවයකින්. මොකද ඒක සොලිසිටර් ෆර්ම් එකේ අනුදැනුම ඇතිව කරන මුදල් එකතු කර ගැනීමක්. ඒතර ඒ මුදල් යොදවා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ නඩුකරය සඳහා පමණයි. අඩු ගානේ ඇඩ්වර්ටයිසින් සඳහාවත් මේ මුදල් යොදවා ගන්නට බෑ. බැරිස්ටර් කෙනෙක් සොයාගත්ත බවක් දැනුම් දීලා තිනවා. තවත් පොඩි අය එකතු වෙලා ඉන්නවා නම් යම් සුළු ප්‍රමාණවලින් මේ නඩු කටයුතු කරන්නට හරි ඒ වගේ කරන්නට හරි ඒ වගේ සියලු දෙනාත් මේකට එකතු වෙන්න. මේක තමයි මේන් ප්‍රොජෙක්ට් එක මේ සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානය බංග්ලාදේශය වගේ රටවල් වල ඉන්න මේ එංගලන්තයට ඇවිල්ලා ඉන්න ඒ රටවල් වල
ඉන්න අයත් ඉඳලා ආපු අයත් මේකට සහභාගී වෙලා තිබෙනවා. දැන් මේ රටේ සෙටල් වෙලා ඉන්න හැම කෙනාටමත් මම ආරාධනා කරන්නේ මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ අලුතෙන් ආපු ස්කිල් වර්කර්ස්ලගේ ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේවට කලබල වෙන්න ඕනේ නෑ කියන එක හිතට අරගෙන මේවට සහභාගී නොවි ඒක ඒගොල්ලන්ගේ වැඩක් ඒක ඒගොල්ලොම කරගත්ත දෙයක් කියලා කියන්නේ නැතුව මම ආරාධනා කරනවා මේ රටේ ඉන්න අපි වගේ දැනට සෙටල් වෙලා මේ රටේ පොරවැසිකම ගත්ත හුඟක් දෙනෙක් ඉන්නවා. ඒ හැම කෙනාටම මේ ශ්‍රී ලාංකිකයින් 40000ක් 50000ක් වගේ ප්‍රමාණයක් දැනටම මේ රටේ මේ ප්‍රශ්නය නිසා තාමත් දැඩි පීඩනයකට පත් වෙලා ඉන්න. ඒ නිසා මම ඔක්කොම දෙනාට ආරාධනා කරනවා කරුණා කරලා මේකට ඔබේ සහයෝගය ලබා දෙන්න. එංගලන්තය තුළ බොහෝ අත්දැකීම් ඇති කින්ස්ලි නැප්ලි නීතිඥ සමාගම මේ නඩු කටයුත්ත බාර ගැනීම ස්කිල් මයිග්‍රේට් අලයන්ස් ලද ජයග්‍රහණයක්. අපි කවුරුත් දන්න HSMP ප්‍රසිද්ධ නඩු තීන්දුවේ සෙකන්ඩ් වේව් එකේ නඩු වෙනුවෙන් වැඩ කරලා ඊට අමතරව වෙන ඊට සමාන ඉමිග්‍රේෂන් නඩු වෙනුවෙන් කතා කරලා එයාලට ලොකු අත්දැකීමක් තිබ්බා. ඊට අමතරව එයාලා කොච්චර ඉන්ට්‍රස්ට් කිව්වනම් මේ වැඩේට අපිට මූලික අධ්‍යයනයේ අපි ජීවිය යුතු අපේ ඕගනයිසේෂන් එක ගැන යාලා මූලික අවබෝධයක් කරගෙන ඊට පස්සේ අපේ ඩිරෙක්ටර්ස් ලගේ ඇන්ටි මනි ලොන්ඩරින් චෙක් එකක් කරලා ඊට පස්සේ අපේ ඇන්ටි මනි ලොන්ඩරින් චෙක් එකක් කරලා මේක ස්පෑම් එකක් නෙමේ කියලා ඉවරලා යාලා වෙරිෆයි කරගෙන තමයි යාලා කිව්වේ හරි අපි මේ නඩුව බාර ගන්නම්. ඊට අමතරව ක්‍රවුඩ් ජස්ටිස් එකට අපේ ඉනිෂියල් පේමන්ට් එක පවා යාලා ෆයිනෑන්ස් ටීම් එකත් එක්ක කතා කරලා ඒක වෙව් ඔෆ් කරලා ඒ ඉනිෂියල් පේමන්ට් එකත් ක්‍රවුඩ් ජස්ටිස් එකකින් අපි සමාජිකයන්ගේ එකතු කරන මුදල් වලින් ලබා ගැනීමට එයාලා එකඟ වුණා. ඒ කියන්නේ එයාලටත් කින්ස්ලි නැප්ලි ආයතනයටත් මේක ගැන ලොකු උනන්දුවක් තියෙනවා. We are pleased to confirm that we are working with the Skilled Migrant Alliance Limited, a community group established to represent 1.6 million skilled workers who may be impacted by the government's proposal to change the settlement rules. These proposals represent some of the biggest changes to immigration policy over the last decade, and they affect a large number of people, both families and children. We're working closely with the Skilled Migrant Alliance team to advise on the prospects of a judicial review claim should the government proceed with its plans following the consultation period. Kingsley Napley's public law team and judicial review team has acted in high-profile judicial reviews over a long period of time, and we have challenged many policies in some of the most difficult issues arising in relation to policy and regulatory decisions. And we are consistently recognised as one of the leading teams in the country. We are pleased to be working with Sonali Naik KC and David Selwood from Garden Court Chambers in advising the Skilled Migrants Alliance. They are among the leading immigration barristers in the country and have considerable experience in legal challenges involving Home Office policy changes. We look forward to working on this important issue with the Skilled Migrant Alliance team. මේ අනුව ස්කිල් මයිග්‍රන්ස් අලයන්ස් එංගලන්තේ සරණක් අවැසි අපේම ලාංකික උකුතුන්ගේ හෙට දවස සවිමත් කිරීමේ පළමු වෙඩිමුරය දල්වා අවසන්. සාමාජිකින් ප්‍රමාණාත්මකව ශක්තිමත් වන්න සේම එහි අරමුදල වර්තමානයේ භාවිතයට ගැනෙන අයුරුද ඔබ දැනුම්වත් විය යුතුයි. දෙසැම්බර් මාසෙ 30 කියන දවසේ රාත්‍රී 9:30ට අපේ ක්‍රවුඩ් ජස්ටිස් එක පටන් ගන්නවා ෆන්ඩ්රේසින් ඇක්ටිවිටි එක කියන්නත් සතුටුයි. දෙසැම්බර් 31 වෙනකොට රාත්‍රී 8:10 වෙනකොට අපේ පවුන් 10000 කියන මුල් කඩයිම් සීමාව ජයග්‍රාහී ලෙස අපි සම්පූර්ණ කරන පවුන් 10000ක ටාගට් එක රීච් කරාට පස්සේ අපේ ටාගට් එක ස්ට්‍රෙච් ටාගට් එකක් වෙනවා පවුන් 25000 දක්වා. ජනවාරි 8 වෙනිදා අපිට ඇත්තටම තවත් අලුත් නිවුස් එකක් එනවා. ඒකත් ඇත්තටම ලොකු නිවුස් එකක්. අපේ බැරිස්ටර් සිලෙක්ට් කරගන්නවා සොනාලි නෙයි. පවුන් 25000ක් අපිට අවශ්‍ය වෙන්නේ අපිට මේ ඉනිෂියල් රිසර්ච් එක කළා. අපි මේ රිසර්ච් එක කරන්නේ අපේ බැරිස්ටර්. ජනවාරි 13 කියන දවස් වෙනකොට
පවුම් 25ක කඩෙම පහු කරනවා. ඇත්තට මම ස්තුතිවන්ත වෙන්න ඕන සියලුම දෙනාටම. මේ සම්බන්ධයෙන් මුදලින් හරි කිසියම් විදියකට හෝ වෙන ආකාරයෙන් උපකාරයක් කර හැමෝටම මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. අපි මේ තබපු පියවරට අපිට සහයෝගයක් ලබා දුන්නට. රජයේ තීරණයත් සමග ඉදිරි පියවර කුමක් වේවිද? ඉදිරි පියවර සාර්ථක කිරීමට ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් සතු ඉදිරි වැඩසටහන කොයි ආකාරයෙන්ද? ඊළඟ ටාගට් එක තමයි රිසර්ච් එක කරලා අපිට ෆයින්ඩින් ආවට පස්සේ ගවර්න්මන්ට් එක පෙබරවාරි 12 කන්සල්ටේෂන් එක ඉවර කරනවා. පබ්ලික් 12 වෙනකන් තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ කන්සල්ටේෂන් එකෙන් පස්සේ සතියක් දෙකක් ගන්න පුළුවන් ගවර්න්මන්ට් එක විසින්. ඒ කියන්නේ හෝම් ඔෆිස් එක අපේ ෆයිනල් ඩ්‍රාෆ්ට් එක අපිට දෙනවා. මෙන්න මේක තමයි ෆයිනල් ඩ්‍රාෆ්ට් එක කියලා. ඒතකොට අපිට ෆයිනල් ඩ්‍රාෆ්ට් එකෙන් බලන්න පුළුවන් අපිට මේකෙන් අපිට පිළිගන්න පුළුවන් උත්තරයක් ලැබිලා තියෙනවද කියලා. පිළිගන්න බැරි නම් එයත් අසාධාරණ දෙයක් නම් අපිට ඒට එරෙහිව නැගී සිටීමක් සිද්ධ වෙනවා. එතකොට අපි ප්‍රියක්ෂන් ප්‍රොටෝකෝල් කියන අධ්‍යයන පටන් ගන්නවා. ප්‍රියක්ෂන් ප්‍රොටෝකෝල් එකෙන් වෙන්නේ ඩිමාන්ඩින් ලෙටර් එකක් යවනවා ගවර්න්මන්ට් එකට. මේ දේ සිදු කරන්න එපා. මේ දේ සිදු කරොත් මෙන්න මේ පාර්ශ්වයන් වලට මෙන්න මේ විදියට අගතියටපත් වෙනවා. ඒ හින්දා මෙය නීතිය බවට පත් කරන්න එපා කියන එකට. යන්නේ ඒ අධ්‍යයන සඳහා අපිට තව පවුම් 20000ක මුදලක් එකතු කරගන්න වෙනවා. පවුම් 20000 ඇත්තටම දීලා තියෙන්නේ පැරිස්ටට ගෙවන්න තියෙන මුදල. ඒකට එකතු වෙන්න ඕන වැට් කියන එක එකතු වෙන්න ඕන. ඒ වගේම අපි ක්‍රවුඩ් ජස්ටිස් එක through ෆන්ඩ්රේසින් එක කරන හින්දා ඒකට ප්ලැට්ෆෝම් ෆී එකක් යනවා, තර්ඩ් පාර්ටි ප්‍රොසෙසින් ෆී එකක් යනවා, ඊට පස්සේ ට්‍රාන්සැක්ෂන් ෆී එකක් යනවා. ඒ අනුව මම ගණන් හදලා කිව්වොත් අපිට සාමාන්‍ය පවුම් 26000ක් කියන ටාගට් එකක් ඊළඟට යනවා. දැන්ට 25000ක් අපි උපයගෙන තියෙනවා. ඊට පස්සේ අපි 51000 වෙනකන් මේක වැඩි කරගන්න ඕන. තව පොඩි දෙයක් කියන්න තියෙනවා. අපි දැනට අපේ ෆන්ඩ්රේසින් ඇක්ටිවිටි එක දැන්ට නවත්තලා තියෙන මේ අවස්ථාව වෙනකොට මොකද පවුම් 20000 සම්පූර්ණගෙන තියෙන හින්දා ඊට පස්සේ අපි ඊට පස්සේ ආරම්භ කරන්නේ ගවර්න්මන්ට් එකේ මේ ඩිසිෂන් එක ආවට පස්සේ මේ තවත් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වුණොත් පමණයි ඊළඟ අධ්‍යයනයට අපි යන්නේ. එතකොට දැනට එකතු වෙලා තියෙන ෆන්ඩ් එකෙන් කිසියම් හෝ ඉතිරි මුදලක් වෙනවා. ඒ කියන්නේ පවුමක් හරි ඉතුරු වෙනවා නම් මොකද මේ සියලු මුදල් සමහරක් වෙලාවට අපිට පේමන්ට් එකට ගෙවන්න නැති වෙන්න පුළුවන්. මොනවා කිසියම් මුදලක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ සියලු මුදල් අපගේ ඊළඟ ඉදිරියට එන ඇක්ටිවිටි එකට එහෙම්මම ඒ මුදල් කැරි ෆෝවර්ඩ් වෙනවා. ඔවුසුකුණ ඒකට මම තවත් පුංචි දෙයක් එකතු කරන්නම්. අපි ඇයි ප්‍රියක්ෂන් ප්‍රොටෝකෝල් කියන ප්‍රොසීඩිය එක ඇත්තටම ෆලෝ කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. අපට කමියුනිටි එකෙන් වුණත් ආපු ප්‍රශ්නයක් තමයි ඇයි අපි මේ දෙයට මුදල් වියදම් කරලා මේ වගේ ස්ටෙප් එකක් ගන්න කියන එක. ඇයි අපට මේ මුදල් ඉතුරු කරගෙන අපට ඒක ජුඩිෂියල් රිවිව් එකට යන්න අවස්ථාවක් ලැබුණොත් ඒ සඳහා මේ මුදල් ඉතුරු කරගෙන අපි ඇයි මේ ප්‍රියක්ෂන් ප්‍රොටෝකෝල් කියන එකට මේ මුදල් වියදම් කරන්න කියන එක ගැන අපෙන් අපේ කමියුනිටි එකෙන් ප්‍රශ්න කරන්න ගත්තා. එතකොට අපි ඒ ප්‍රශ්නයත් එක්කම කිංස් ලැබ් ආයතනයෙන් මේ පිළිබඳව විමසීමක් කරා. එතකොට ඒගොල්ලෝ අපට දීපු උත්තරේ තමයි මේක අනිවාර්ය පියවරක්. අපි හෝම් ඔෆිස් එකටත් අවස්ථාවක් ලබා දිය යුතුයි. ඒගොල්ලොන්ගේ කරුණු දක්වන්න මේ පිළිබඳව කරුණු දක්වන්න අපි ඒගොල්ලන්ට අවස්ථාවක් ලබා දිය යුතුයි. ඒ අනුව යමින් තමයි අපට මේ ප්‍රියක්ෂන් ප්‍රොටෝකෝල් කියන ස්ටෙප් එක ගන්න වෙන්නේ. එහෙම නොකර අපි කෙලින්ම කෝට් එකට ගියොත් එහෙම අපට මේ වෙනුවට දඩ මුදලක් පැනවීමට වුණත් හැකිවෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම අපේ නඩුව අපට ඒක අපි ඒ වෙලෙම පරාද වෙන්න උනත් අවස්ථාව තියෙනවා. ඒක නිසා තමයි අපි මේ අත්‍යවශ්‍ය අවස්ථාව මේ ප්‍රියක්ෂන් ප්‍රොටෝකෝල් කියන ස්ටෙප් එක අපි මේක ප්‍රොසීඩ් කරන්නේ ඒ අනුව යමින්. අපිව විශ්වාස කරලා ඉවරලා අපිත් එක්ක එකතු වෙන්න ඉදිරියට එන්න තියෙන ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් විදියට අපි හැමදේම අපේ කැම්පේන්ස් ඕගනයිස් කරලා තියෙන්නේ. ඒ හැම ප්ලෑන් එකක්ම අපි දැනටමත් හදලා තියෙන්නේ. අපිට අවස්ථාව ආවට පස්සේ අපිට තියෙන්නේ ඒ දේ ලොන්ච් කරන්න විතරයි. ඉතින් අපි හැමෝගෙම ඉල්ලීමක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි බැරි වෙලාවත් ගවර්න්මන්ට් එක අවාසනාවන්ත විදියට මේ නීති මේ විදියටම පැනෙව්වොතින් ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් ආයතන විදියට අපිට පොරොන්දු වෙන්න පුළුවන් අපි කවදාවත් මේක නිකං අතරන්නේ. මොකද අපිත් එක්ක එකතු වෙලා ඉන්න සමාජිකයෝ එයාලා හාඩ්ලි අර්න් කරගත්ත මනි, එයාලා මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලි අපි වෙනුවෙන් ආයෝජනය කරලා තිනවා. ඒ වගේම විවිධ හැකියාවන් තියෙන පුද්ගලයෝ අපි වටේ අපි විශ්වාස කරලා එයාලගේ කාලය, ශ්‍රමය, එයාලගේ දක්ෂතාවයන් අපි වෙනුවෙන් මේ අවස්ථාවේදී වැය කරමින් ඉන්නවා. අපි ශක්තිමත්ව ගොඩනැගිමින් මේ පවතින අපේ ඉදිරි පියවරවන් කිසිම හේතුවක් නිසා මදින් නවතින්නේ නැහැ. අපි මේක අවසානයකින් දිනුමකින් තමා මේක ඉවර කරන්න කිලිවරලා
අපේ සාමාජිකයන් වෙනුවෙන් අපි වෙනුවෙන් වැඩ කරන අපේ ඩිරෙක්ටර්ස්ලා වෙනුවෙන් අපේ කෝ-ෆවුන්ඩර්ස්ලා වෙනුවෙන් මම ඔබ හැමටම දැනුම් දෙනවා. තම මවරටින් දුරස්ව සමීපතමයින්ගෙන් ඈත්ව ඔබ ගෙවන ජීවිතය අප හොඳින් වටහාගෙන සිටිමු. ඇස් දැවෙන තොල් පැලෙන සීතලේ ඔබ උපයන පවුමක් හෝ අවභාවිතයේ නොයදෙන වගකීම ස්කිල් මයිග්‍රන්ට් අලයන්ස් අපි භාර ගනිමු. විටක ඔබ ඔබේ හදවතට තට්ටු කර බැලුවහොත් අනාගත සුබසිහින පිළිබඳව තැබූ බලාපොරොත්තු වියකී යනවාසේ දැනේවි. ඒත් කාලයට පමණක් ඉඩදී මේ සීතල රටේ ජීවත්වනු වෙනුවට අලුත් ජවයකින් ජීවිතය ආරම්භ කිරීම ඔබට සහනයක් නොවේද. ඉනින් සීත රිතුවේ පැමිණි දවල පත්‍රිකා අභියෝගය එළඹෙන වසන්තයේදී හකුලා ගැනීමට ආණ්ඩුව කටයුතු කළහොත් එය අප සියල්ලන්ගේම ජයග්‍රහණය ලෙස සලකමු. හිතවතුනි, එන්න අප එක්ව නැගිටිමු.